කටුක කාන්තාර පරිසරයක් කිව්වම අපේ හිතේම වෙන්නේ පාළු, වියලි බිම. ඒත් ඒ වගේ පරිසරයකටත් ජීවය අනුවර්තනය වෙන විදිහ ඇත්තටම පුදුම හිතනවා. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ ස්වභාව ධර්මීය අපූර්ව නිර්මාණයක් ගැන. කාන්තාරයේ නොසැලී නැගී සිටින සැබෑ යෝධියෙක් ගැන. හොඳයි. එහෙනම් අපි මේ කතාව පටන් ගමු සරල ප්‍රශ්නයකින්. හිතලා බලන්න මේ ලෝකෙ තියෙන සියලුද පතොක් වර්ග අතරින් ලොකුම ඒ වගේම බරම පතොක් ගහ මොකක් වෙන්නේ නැද්ද? පිරිතුර තමයි යෝද කැලිෆෝනියානු සෙරියස්. ඔව්. නමය හැටියටම මේක ඇත්තටම යෝධයෙක්. හරි. යෝධයෙක් කිව්වට කොච්චර යෝධයෙක්ද? අපි මුලින්ම බලමු මේකේ උස ගැන. මීටර 20ක්. ඔව් හරියටම ඇහුණා මේ පතොක් කහට යන්න පුරුවම උපරිම උස තමයි ඒ. හිතා ගන්න තමාරු නේද? හැබැයි ඉතින් මීටර් 20ක් කිව්වට ඒක කොච්චරක්ද කියලා හිතා ගන්න ටිකක් අමාරුයි. මේම හිතමුකෝ සාමාන්‍ය ටට්ටු 6කේ ගොඩනැගිල්ලක්. ඔනි ඔය උසම තමයි මේ පතොක් කහ. කට්ට කපන කාන්තාරයක් මැද්ද ඒ වගේ දෙයක් ඉබේටම හැදෙනවා කියන එකට පුදුමයක්. හරි. උස විතරක් නෙවෙයි මේ ශාකයේ තියෙනවා තවත් පුදුම හිතන දෙයක්. ඒ තමයි මේක හරියට පණ තියෙන ජල ටැංකියක් වගේ වැඩ කරන විදිය. ටොන් 2ක්. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 2000ක්. හිතා ගන්න පුළුවන්ද මේ පතොක් ගහට පුළුවන් වතුර ටොන් 2ක් තමන්ගේ ඇඟ ඇතුලේ ගබඩා කරගන්න. ටොන් 2ක් කියන්නේ කොච්චර බරක්ද? ඒක හරියට පොඩි කාර් එකක බර වගේ. ඉතින් කොහොමද මේ තරම් වතුරක් එක තැනක තියාගන්නේ? ඒකට තමයි මේකේ කන්දේ තියෙන රැලි වැදගත් වෙන්නේ. හරියට ඇකෝඩියන් එකක් වගේ වතුර උරාගද්දී මේ කන්ද පිම්බෙනවා. ඇත්තටම කිව්වොත් මේක හරියට කාන්තාරයේ මැද එන ජංගම වතුර ටැංකියක් වගේ. පැවැත්මට අවශ්‍ය වතුර ටොන් 2ක්ම උස්සගෙන ඉන්නා. ඉතින් දැන් පැහැදිලි නේද? මේ අතිවිශාල උසයි මේ දැවන්ත ජල ගබඩාවයි දෙකම එකට එකතු වුණාම මේ ශාකයට කාන්තාරයේ නොනැසී ඉන්න ලැබිලා තියෙන අපූර්ව උපාය මාර්ගය. හරි. එහෙනම් අපි මේ කතා කරපු දේවල් පොඩ්ඩක් එකට මතක් කරගමු. යෝද කැලිෆෝනියානු සෙරියස් කියන්නේ ලෝකයේ තියෙන විශාලතම පතොක් ශාකය. ඒ වගේම තට්ටු 6ක ගොඩනැගිල්ලක් තරම් ඒ කියන්නේ මීටර් 20ක් විතර උසට හැදෙනවා. අනිත් එක තමයි පොඩි කාර් එකක බරට සමාන පිරිසිදු වතුර ටෝන් 2ක් ගබඩා කරගන්න පුළුවන් වීම. අවසාන වශයෙන් පොඩ්ඩක් මේ ගැන හිතන්න. බීමට වතුර බිඳක් හොයාගන්නවත් බැරි ඒ තරමත්ම වියලි පරිසරයක ජීවත් වෙන්න සොබාදහම නිර්මාණය කරලා තියෙන මේ ඉංජිනේරු තාක්ෂණය කොයිතරම්නම් විශ්මිතද?